අද ඉතින් දිගටම වහිනවා. මම හිතුවා කස්ටර්ඩ් එකක් හදන්න. මේ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. පිටි ග්‍රෑම් 100ක්, සීනි ග්‍රෑම් 100ක්, බිත්තර සුදු මද 6ක්, බිත්තර කහ මද 6ක්, බටර් ග්‍රෑම් 100ක්, කිරි මිලිලීටර් 100ක්, වැනිලා බිංදු කිහිපයක්. මුලින්ම ෆ්‍රයි පෑන් එකකට බටර් ග්‍රෑම් 100යි කිරි දාලා රත් කරගන්න ඕනේ. බටර් ටික දිය වෙනකම්. බටර් ටික දිය වෙනකම් මේ ගානට කරගෙන ලිප ඕෆ් කරන්න. ඊළඟට පිටි ටික හලා ගමු. පිටි ටික හලා ගත්තා. දැන් ඒකට අපි කලින් දිය කරගත්ත බටරුයි කිරි තියෙන මිශ්‍රණය දාලා බීට් කරගමු. මේකට හෑන්ඩ් බීට් එකක් පාවිච්චි කරන්න. මේ මිශ්‍රණයටම බිත්තර කහ මද එකින් එක දාලා බීට් කරගමු. මේ ගානට මිශ්‍ර වුණාම එකට මෙල්ල බිංදු කීපයක් දාගන්න. ආයෙත් මිශ්‍ර කරගන්න. මේක පැත්තකින් තියාගෙන ඊළඟ ස්ටෙප් එකට යමු. හරි ඊළඟ ස්ටෙප් එකට අපිට ඕන වෙන්නේ බිත්තර සුදු මත 6යි, සීනි ග්‍රෑම් 100යි. බිත්තර සුදු මත ටික මේක දාලා ඉලෙක්ට්‍රික් හෑන්ඩ් මික්සර් එකකින් අර ෆෝ වෙනකම් ලස්සනට ක්‍රීම් එකක් වගේ එනකම් මිශ්‍ර කරන්න ඕනේ. සීනි ටික ටික දාන ගමන් කරන් පටන් ගමු. වගේ ක්‍රීම් එකක් එනකම් බීට් කරගන්න. දැන් අපේ මිශ්‍රණ දෙක රෙඩි. මේක එකට මිශ්‍ර කරගන්න ඕන. ඉතින් ඒකට බිත්තර සුදු මද මිශ්‍රණයෙන් පොඩ දාලා පිරලා ගන්න. ස්පැචුලා එකකින් මෙන්න මේ විදිහට. හරි මිශ්‍ර කරගෙන ඉවරයි. දැන් බේකින් ට්‍රේ එක සූදානම් කරගමු. මම දැන් මේකට ඇතුළට ඔයිල් පේප් එකක් දාලා වටේටමත් දාලා පොඩ බටර් ටික ගාගෙන මෙන්න මේ විදිහට හදාගෙන තියෙනවා. මේක 18යි 18 සෙන්ටිමීටර් කොටු හැඩයේ ට්‍රේ එකක්. වෙන වර්ගයේ ට්‍රේස් වලින් පාවිච්චි කරන්න පුළුවන්. මම අවශ්‍ය ද්‍රව්‍ය වෙනස් වෙන නිසා මම ඒකත් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඊට පස්සේ මේක මම වෝටර් බාත් එකක දාලා තමයි බේක් කරගන්නේ. ඒ නිසා මෙතන මෙහෙම වටේ සරන් රැප් එකකින් ඔතාගෙන ඒක ඇලුමිනියම් ෆොයිල් එකකින් වහගමු. මෙන්න මේ විදිහට මේකට අපි දැන් කලින් හදාගත්ත කේක් බැටර් එක දාගමු. ඊට පස්සේ මේක oven එකේ tray එකකින් තියලා මේක වටේට උණු වතුර දාගන්න ඕනේ.
මේක සෙල්සියස් අංශක 150කට ප්‍රීහීට් කරගත්ත oven එකක පැයක් විනාඩි 60ක් බේක් කරගමු. සොෆ්ට් එකක තියෙනවා. ඒ වුණාට මගේ ට්‍රේ එක ගොඩක් උස නැති එකක් නිසා අර පිම්බිලා ඒක අර හෝල්ඩ් කරගන්න බැරි නිසා චුට්ටක් පැලලා තියෙනවා මැදි. ඒ වුණාට උලන්නේ කපලා බලමු. ඔයාලා ට්‍රේ එකක් පාවිච්චි කරද්දී පුළුවන් නම් ටිකක් උස වැඩි ට්‍රේ එකක් පාවිච්චි කරන්න. どんな味がするんでしょうか。冷たいけど美味しい。